මේ සලසුම අකුරැස්ස ප්‍රදේශයේ හේනගම මේන් රෝඩ් එකට යාබදව තියෙන ඉඩමක නිර්මාණය කරන්නේ. මේ මල්ලි කොරියාවේ තමයි සේවය කරන්නේ. ඉතින් ඉතාමත් හොඳ ආයෝජනයක්. රටට ඇත්තටම මේ වගේ නිර්මාණ අවශ්‍ය වෙනවා. මේකේ රැකියාව බිහි වෙනවා. ව්‍යාපාර වලට ගොඩනැගිලි රෙන්ට් එකට ගන්න අවස්ථාව ලැබෙනවා. මොකද ගොඩාක් දැන් මේ ව්‍යාපාර ආරම්භන්න මේ ඔෆිස් ස්පේසස් නැහැ. දැන් ගොඩාක් මහරගම, කොට්ටාව, ඒ වගේම ප්‍රධාන නගරවල මාතර, කෑගල්ල, කැන්ඩි ඒවයි ග්‍රවුන්ඩ් ෆ්ලෝර්ස් කොහෙවත් නැහැ හොයාගන්න. ඒ කියන්නේ ව්‍යාපාර 40 50ක් බලාගෙන ඉන්නවා වේකන්ට් වෙන්න. ඉතින් ඒ වගේ පසුබිමක තමයි මේ මල්ලි කොරියාවේ ඉඳලා එයා මහන්සිලා උපයන ආදායම මේ නගරයට තමන්ගේ ඉපදුණු ගමට ආයෝජනය කරන්නේ. මේ කඩකාමර දෙකක් තියෙනවා ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. ඊළඟට ඒ කාර්යාලයට උනම් භාවිතා කරන්න පුළුවන් උඩ නිවස. උඩ මහල් දෙකක් තියෙනවා. ඒක නිවසට තමන්ගේ පදිංචියට භාවිතා කරන්න. අවශ්‍ය නම් රෙන්ට් එකට දෙන්නත් පුළුවන්. ඒතර මෙතන මේන් රෝඩ් එකක් තියෙන. ඒකින්ද අඩි 50ක ස්ට්‍රීට් ලයින් එකක් තියෙනවා. 50ක් ඈඩ් කළා තමයි ඔබේ ඉදිකිරීම කරන්න ඕන. ඉතින්දි කල්පනා වෙන්න ඕන සමහරට ලෑන්ඩ් එක ඇද වුණාම මේ 50 තියන්න සමහරට කේජ් එකකින් වැඩිපුර තියන්න වෙනවා. ඉතින් ඒව ගැනත් පරිස්සම් වෙන්න ඕන. පාර කොහොම හරි අඩි 50 ස්ට්‍රීට් ලයින් එකට තමන්ගේ ඉදිකිරීම එන්න හොඳ නැහැ. බල්කනියත්. ඉතින් ඒව ගැන දැනුවත් වෙන්න ඕන. ඉතින් මේ මල්ලි කැමති මම කිව්වේ රෙගියුලේෂන්ස් ගැන. මෙයා කැමති බොක් කියුබ් ඩිසයින්ස් වලට නෙමෙයි ස්ලැබ්ස් වලට වඩා රූෆ් ඩිසයින්ස් අවශ්‍යයි. ඉතින් මේ වලට පේනවා මේ කලර් ප්‍රින්ට්ස් දෙන්නේ මේ රූෆ් තමයි ඩිසයින් කරලා තියෙන්නේ වහලවල්. එතකොට කොස්ට් එක ටිකක් තරමක් වැඩි. ඒ වුණත් සිසිලසක් ගැන දෙනවා. මොකද වහල උස හින්දා මේ විදිහට ඇන්ගල් එන ස්ලැබ් එක ආව නම් මෙහෙමනේ වෙන්නේ. මේ උස් ඒ හිස් වාතාවකාශය තියෙන නිසා සිසිල් කරලා නිවස කාමර සිසිල් කරනවා වලගේ. ඒතර මේ වහල තෝරා ගැනීමේදී අපි සාකච්ඡා කරා මම ඔප්ෂන්ස් 4ක් තියෙනවා කියලා කිව්වා. එකක් තමයි ඇස්බෙස්ටස්, අනික තමයි කලර් කෝන්, අනික තමයි DSI ටයිල්, ඊළඟට සිංක් ඇලුමිනියම් ෂීට්ස්. ඒව ගැනත් අපි දැනුවත් කරා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලා දැනුවත් කරන්න මේ වහල ඒ තෝරගන්නේ මොන ආකාරයකටද කියලා. ඉතින් ඔයාලා ඒ වියදමට හරියන්න, ගෙදර රස්නෙන්ද ඔයාලට වියදම් කරන්න අමාරු නම් අඩුම වියදම් තියෙන ඔප්ෂන් එකක් තෝරගන්න වෙනවා. ලස්සනට ඕන නම් ගෙදර කලර්ෆුල් වෙන්න වෙන කොතනකවත් නැති ඩිසයින් එකක් වගේ අදහසක් තියෙනවනම් අන්න එහෙනම් ඒ ටයිල් එකට යන්න ඕන. ඊට රූෆ් ඩිසයින් එක අනුවත් තෝරගන්න අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ ඇන්ගල්ස් වැඩි නම් මොන විදිහද දෙන්න ඕන වහල. මේ ඇන්ගල් එක හැම මැටීරියල් එකකින්ම කරගන්න අමාරුයි. ඒතර දිය සීරාව මේ වතුර පින්න වැඩි වෙනවා. මේ වගේ මේ A type roof අංශ 60ට 45ට roof design කරනකොට ඒක වෙනමම materials තියෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒ ගැන දැනුවත් වෙමු.